හෙලෝ ගායිස් ඉතින් ඔන්න අද කාලෙකට පස්සේ ගෙනාවා තව ටිකක්. ඉතින් මේ කලින් අරාසි එකේ ගෙනාවා. මට දැන් අරාසි ගහලා ඇතිලා තියෙන්නේ. දැන් කොහොමද මේ අන්තිම එක ගහලා ඉවර කරමු. තව තුනක් වගේ තියෙන ෂණික වීඩියෝ එකක් ගහමු. දැන් කලින් දැම්මා දිගම වීඩියෝ එක. ඉතින් මේ පොඩි ස්පෙෂල් සීන් එකක් ගැන තමයි යන්නේ. ඉතින් මම විස්තර කියන්න. ඉතින් තමයි මට Mortal Kombat සීන් එක මට කියන්නත් අමුතු වුණා, ගහන්නත් අමුතු වුණා. මේ Mortal Kombat සීන් එකත් පොඩ්ඩක් ඉස්සරහට කල් දැම්ම මේ මොකද මේ පොඩි සීන් එකක් යනවා එඩිට් කරලා මං ඒ අලුත් වෙනසත් එක්කම ඔයාලට දෙන්නම් වැඩේ මේ මොකද්ද කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව ගේම් එකට ගියා. ඉතින් අපි නතර කරේ මේ හරින් වගේ. ඉතින් මට මෙතනින් පස්සේ ගහන්නව හම්බුන්නේ නැහැ. ඉතින් ගහන්න බලමු කොහොමද ගේම් එකක් ගහලා. මෙතනින්ද මතක නෑ කමන්නේ අරාසි නම් දැන් අරාසි නෙමෙයි මුළු channel එකම පංචපචල්ලා තියෙන්නේ ඔඩ්ඩා. ඒ කියන්නේ පටන් ගත්තේ කොහෙද ගහලා තින්නේ කොහෙද ඔන්න ඔය සීන් එකක් ගිහින් තියෙන්නේ. හරිනේ අමාරු දැන් අරකට යට දාන්න. ආයෙ මං ගත්තා. ඒ නිසා පොඩ්ඩක් ගණන් ගන්න එපා ඉතින්. මට මේ අරාසි පිස්සුව වැඩි වුණේ කියන්නේ මේක එකක් ගහලා නතර කරනවා. වැඩි වුණේ මොකක්ද දන්නවද සීන් එක මම අරාසි 2 ගහනවනේ අම්මට දෙවි අරාසි 2 ගහන සුපිරි ඒ නිසා. ඒ වුණාට දැන් අරාසි 2 එකත් ගේන්න හිතෙන්නේ නැහැ මට. මොකද මේ ප්‍රතිචාර වැඩක් නැහැ. ඔය මකරයම මට කියනවා මේ ගහන්න එපාලු. ඇත්ත තමයි මේක වැඩක් නැහැ ඉතින් ගහලා. මම දැන් අර ගේම් එකක් බැලුවා. දැන් ඉතින් ජනප්‍රියව යන සීන් ටිකක් තියෙන්න බෑ. ඒ කියන්නේ මේ දවස්වල ෆේමස් එක. ෆේමස් මොකක්ද දන්නවද? අර ටුන් 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 සහුල්ලගේ සීන් ටිකනේ. ඉතින් ගායිස් මේ ඒක දක්ෂයා ගහලා තිබ්බ දැක්කා. දක්ෂයා අයියා ගහලා තියෙනවා දැක්කා. ඉතින් ඒ නිසා මාත් ගෙනාවා. ගෙනාවේ නෑ ගේන් දින්නවා. බලමු ගේන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. බලමු ඉස්සරහට වෙන දෙයක් තමයි ඉතින් දැනට අපි ගේම් එක යමු. අට්ටට හිතට අල්ලපු ගේම් එකක්. ඉතින් ඒක දිගට ගහද්දි එපා වෙනවා. හිතට අල්ලලා කියන්නේ ආයේ සුපිරියටම කොච්චර ආස හිතුණත් ඒක දිගට ගහද්දි මොන ගේම් එක වුණත් එපා වෙනවා. ඔය ෆ්‍රී ෆයර් ගහන සෙට් එක කොහොම ගහනවද මට නම් හිතා ගන්න බෑ තාම. මේක වෙනවනේ බලන්න. අම්බෝ. වලහන් සෙන්ස් ස්පයිඩර් සෙන්ස් වලහන් ගෝ. අරු ගහන්නාලින් මං ගහලා ඉවරයි. අයියෝ බ්‍රදර් ඩෑම් අඩෝ 55ක් තියෙනවා 55න් ගහනවා බලහන්. කවුද බං එතනට විතරක් එන්නේ බලහන් කවුද හදන්නේ මෙයා. කොහොමද හරියට හරි 56ක් තියෙනවා. මෙන්න બોලේ ලස්සන පොට් එක සුපිරියයි මේ වගේ දෙන්න සුපිරි. බලන්න ලස්සන රෝස පාට සකුරා ගස් තියෙනවා. සකුරක් දැන්නේ මම කිව්වට. අඩෝ ඉවසීම තමයි තියෙන්න ඕනේ. මම හිතන බෝම්බයක් තියෙනවා කියලා. හරිනේ අමාරු. අරගේ පුරුද්දට අරගේ එකපාරට ඇඟට පෙන්නව කපලා දාන්න පුළුවන්. 2 එකේ. මේකේම කපන්න බෑ. අඩෝ මරුන්නේ නෑ බා. එතනින් තමයි 55ම යන්නේ සාමාන්‍යයෙන්. අඩෝ මරුන්නේ නෑ බා. බ්‍රදර් ඩෑම් මට වෙයි කියන්න ආවන්නේ. ඉතින් ගායිස් දැන් මම මේ වීඩියෝ එක මේ වෙනකොට කරද්දී තව මට ඕනේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 9. හරියටම 9ක් ඕනේ 300ට.
පළමු නමයක් එනවද කියලා. තව 9යි 300යි. අර ශනික 100 වටි යනවනේ බා. අරුව අප්පට හිරි කවුද මම මෙතන මේ. අයියෝ බෝම්බක් දානවනේ බලහන්කෝ වැහනේ කරන්න 54ක් තියෙනවා. මේ වෙන දිගයි නේ බා. කලින් ඒ වගේ නෙමෙයි අන්තිමට ඊට පොඩ්ඩක් දිග වෙලා. අඩෝ කැරවොත් එකක් වෙනවා බලනකොට. මෙතන ඊයන එක තමයි අමාරු. අනේ ආවනේ පොඩ්ඩක්. දැන් ඔය යටින් එක මරාගත්තා නම් හරි. දැන් අඩෝඩ. ඒ අතන දිනුම් කන්න නෙමෙයි මොකක්ද අර ලස්සන ගාන්ටාරේ තියෙන පොට් එක. අයියෝ. අඩෝ තව ටිකයි වන් තියෙන්නේ එතනින් යන්න තිබ්බනම් ඉතින් ගොඩම තමයි. අම්මෝට සිරි අප්පෝ. තොබුඩි උඩ මොනවා කියනවද මන්ද? මැරෙන්න ලං එද්දි මොනවා කියනවද මන්ද? මැරෙන්න නෙමෙයි දිනන්න ලං එද්දි. Brother, como Mariamo brother. MK yo. අඩෝ. ඔය වගේ සීන් නැද්ද මට මතක නෑ වීරයගේ ඉස්සරගේ එක කඩු පාරේ සුන් ගන්න යන්නේ සීන් එක. Level complete. No. ඔන්න 14 වෙනි ලෙවල් එකටත් එනවා. ඉතින් අතිශය ජග්‍රහයි විදිහට. මේ හතක් ගිහිල්ලා ඊළඟට මම මොකද්ද කියන ගේම් එක කියලා හිටියේ. මොකද්ද කියන්නේ ටුම් සවුර් ගේන්න. දැන් මේකයි guys. මේ දවස් ටිකේ පොඩ්ඩක් ගණන් ගන්න එපා. කල් යනවා. වීඩියෝ එකක් දාන්න කල් යනවා. ඒ කියන්නේ සතියක් දෙකක් විතර ගියාට පස්සේ තමයි වීඩියෝ දාන්නේ මම. මොකද මං කිව්වනේ අර පොඩි සීන් එකක් ගිහින් තියන්නේ කියලා. ඒකෙන් වෙන්නේ අපිට හොඳක්. ඒ කියන්නේ ඒක දැම්ම කිව්වොත් පොඩි අගයක් නෑ. අනික මට තාම මේක ෂුවරුත් නෑ හරියට. ඒ නිසා පොඩ්ඩක් පහු වෙලා මං කියන්නම් සිරා සීන් එක. එතකන් දැනට පොඩ්ඩක් මතක තියාගන්න අපිට වාසනාවන්ත දෙයක් වෙන්න යන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් දැන් මේ මොබයිල් ගේම් එක සෙට් වෙන්නේ නෑ. ඒ කියන්නේ මොබයිල් ගේම් එකට වඩා සීන් එකක් යනවා උතන. එහෙම හිතා ගන්නකො. කොහොමරි මේ ගණන් ගන්න එපා. දවස් දෙක තුනක් ගියාට ඉවර වෙද්දී ඉතින් මේ යෝ වචන කියවෙන්නේ නැහැ බයි පානවා දෙන්න. දවස් දෙක තුනක් ගියාට ගණන් ගන්න එපා මොනවාද? වීඩියෝ දාන්න. ඔයාලට වීඩියෝ හම් වෙනවා. දන්නවනේ සීන් එක. ගේමේ බලන්න ඔයාලා ගේම් ප්ලේස් ටික. අඩෝ මේ දික්කේනේකට තමයි මං ආවේ. බලන්න කෙලින් එනවා පාත් වෙනවා. මේක පාත් වෙනවා කෙලින් එනවා. මේ කැරවොත්ත නම් පට්ට වදයක් ඇදෙන්න පොලේ ගහන්න දෙන උස්සල කැරවොත්ත. මේඩම් මචං හිර වෙනවා නේද? මොනවද මම මේ කියවෙන්නේ? සරල රජුන් පවා එගෙන තෝම මුනුදා මූලා වීනේ. අඩෝ අයියෝ මට අමතුණා බං. මට වෙඩි තියෙන මුසලේ ඉන්නවා කියලා. තවඩෙන් ගිනි කොටට තවගෙන. වරේ.
අනේ මුංග පේන්නේ නැහැ බං මේ කරුවලයි බං ටෝච් එකක් දෙන්න වෙයිද උට බලන්න පණ දෙකයි තියෙන්නේ ඔය පණ දෙකෙන් ගේම් ගන්න පුළුවන් ද බං වැඩක් නැහැ සතවාකට වැඩක් නැහැ අනේ දෙපැන පණ තුනක් වුණා hey man no man ඵලයන් මොඩේ අප්පට දෙනේ මොකද්ද මම වෙන්නේ මේ මොනවා වෙනවද කියලා මටවත් හිතා ගන්න බැහැ මේ ගෝතයා මගුලක් අරන් එන ඉස්සරහට බලහන් බුම්මට්ටක් එහෙන් මී කතුරු දාලා මම මිනිස්සු වලන්නේ මී කතුරු දාලා හරියනවද කියහන්කො මනුස්ස කතරක් දාන මනුස්ස කතරු නැතුව ඇති කන්නේ හදලා දාන්න බෑ ඉතින් මුකුද කියහන්කො මී කතුරු දාන්නේ මිනිස්සු වලන්න yo boom උතෙන්නේ ඒ මොකෑ බං උ නටනට දාවේ ඉතින් මන් දෙක්ක නටනට ආවා වගේ පේනනේ බෝම්බ දාලා තියෙන දැන් පෙට්ටි වලට තමයි පෙට්ටිය කඩපු ගමන් බෝම්බයක් එන්නේ කාට ඕඩු නූලෙන් ආවේ නූලෙන් නෙමෙයි උඩ වෙන ආවේ උඩට භාෂාවාදයේ කියන්නේ නූලෙන් ආවා කියලා අර නූලෙන් එන්න තිබ්බනම් හරිනේ මම මේ හරි ඒ කියන්නේ අර පොඩි අద్భుත සීන් එක වැඩි වෙන්නත් එක්ක අద్భుත නෙමෙයි භයානක ත්‍රාසය වැඩි වෙන්නත් එක්ක එකපාරට එන සීන් එකක් ඇවිල්ලා අප්පට යන්නේ කෙලිය දැන් පොලියම් කොප්පු වර ටික අර කනාවට ආපු සෙට් එක දැන් ආය යන්න ඕනි සිරාවට එහෙම මුහිර එනවා අම්බෝ ලියාතල් ගන්න එපා අම්බෝ මේ පාරක් කොමර ගේම එක ගහගත්ත දැන් ඉතින් අතනින් යන්න තමයි තියෙන්නේ මේ වෙඩි දිනුම තමයි පේන්නේ ඉතින් අම්මට යන්න මේක මොකක්ද අර ගෑල්ල මොකද සීන් එක ගන්ටාරේ බුක්කම ආවා අඩෝ ඒක කැම්බට ගියා ඒක අඩු පාරෙන් සුන් ගාගෙන ගියේ එහෙනම් ගයිස් ඉතින් ඔන්න අනන්තිම ලෙවල් එක තියෙන්නේ ගේමක් ගන්න තියෙන්නේ දැන් මේකෙන් එකපාරට පෝටල් එකක් ඇවිල්ලා ඊළඟ මේකට යනවා ඉතින් අපි වීඩියෝ ගන්න නවත්තනවා ඊසි බං ඊසි මේ ගහගන්න පුළුවන් ඒ දන්නේ la I'm a burn ඕකදෙන මොකෙක් හරි ඉන්න පුළුවන් අඩෝ නෑ බං මොකෙක් කන්නේ හරි හොඳ පැත්තක් හරිනේ අමාරු හරි හොඳ පැත්තක් හරි අර පණ ගත්තා විතරයි පණත් එක්කම සෙත්ත පොච්චි එහෙම මදුරු ඇඟාවට එනවා මොනවා කරන්නද දන්නේ මදුරු කන්නේ නැහැ නේ බාපිය ඉතින් මදුරු කණ්ඩ ගත්තා නම් මොකක් වෙයිද බිය මදුරු කන්නේ නැහැ මදුරු ලේවනවා විතරයි එකපාරට ෆෝම් වෙලා දුවනවා ඊට පස්සේ ආයේ නිදාගන්න හිමින් එන අඩෝ මෙන්න පොලේ මාඩිගාවක් මේ මොකද්ද මේක අපි කවුම අයියෝ කැපුණේ වෙන පැත්තක් බං කැපුණේ වෙන පැත්තක් අරු කඩුවේ ඔට්ටෝ උගේ පුදුම ස්පීඩ් එකක් තියෙන්නේ හරි වැඩි මම බය වෙයි කියලා හිතුවත් දන්නේ උන් මේ ගේම් එකෙන් හොර කරනවා දක්ෂ ළමයි එද්දි මේව ගහන්න ඉතින් උන්ට ඊර්ෂ්‍යාව ඉන්න බෑ දුම ඊර්ෂ්‍යාවක් තමයි තියෙන්නේ මේ වගේ දේවල් සමාජය හෙලා දකින්න ඕනේ අනේ උවරන්න ඕනේ උටින්ද දෙමු කාඩුවේ එහෙම හැමෝම මැරියාමත් ගතියක් නෑ බා අඩෝ ඉතින් ගැම්මට ආය පොඩ්ඩක් ඉන්න ගයිස් ටුන්ටුන් සහුරාව ඌව බලන්න ගියා පොඩ්ඩක්
යන්න ටුන් සහුර දැන් නැත්තම් කෙලින්ම YouTube එකේ ටුන් අනේ වැරදුනා ටුන් සහුර කියලා ගහන්න විතරයි තියෙන්නේ. ඊයෙම සහුරගේ ජීවිත කතාව වෙනවා. බලහන් මීමරන්න දැන් නැත්තම් මගේ ඉගෙන ගන්න. ලලා අඩෝඩෝ ලලා සයිමන් බර්ඩ් දැක්කද බෝම්බ උන්ගේ බෝම්බ වලටම උන්ව මරවනවා. අනේ ඔබ කඩුවෙන් කොට වේගෙන මට ලොකු නේ. බලහන් පණ දෙකක් තියෙනවා. සංදේශ දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ගේමක් ගන්නවා. මට ඊසි බෝම්බල මොකුද අපිට අමාරු වුණොත් අමාරු වෙන්නේ අර මේ අමාරු වෙන මේක කියහම මොකක් හරිම අඩෝ අයිස් අමාරු වුණානේ පොඩ්ඩක්. බලන්න එච්චර ලේසි ගේම් එක අමාරු වුණානේ. හරි ඌ යද්දිම ගහන්න ඕනේ අම්මට සිරි. උපු විවුලනවා ඊට ගියාම නෑ එහෙම විවුලන්නේ නෑ. ඒකට අර භාෂාව ආයුධයේදී කියන්නේ විවුලනවා කියලා. නැත්නම් කැතයිනේ. අඩෝ පණක් පණ තුනයි සුද්දා පණ තුනයි අප්පඩේරි මේ බෝම්බ ගාලා අම්මට සිරි තව බෝම්බයක් යකෝ උන් උතන මේක කරනවා දැක්කද සල්ලි බේරේ දෙකකට උතන්ට එක්කන්ට මං ගියා නා මට කෙලෙනවා අම්මෝ අඩෝ ඒක මොකද කරන්නේ අඩෝ මේක වෙන සියුම් දෙයක් තියෙනවා එයා නේද කොණ්ඩේ කපනවා වගේ සින්නක් තියෙන්නේ එළවෙනවා දැන් කොණ්ඩේ කපනවා කියන කමන්නේ වෙනා නේද අර බයයි නිකන් යන්න බෑ වගේ මේ වගේ තැන් වලින් මොකද වුනේ අම්මට සිරි ඔන්න තියනවා ගයිස් පෝටල් එක නෝකින් දැන් මු පයින්නවා නිකන් අර මොකක්ද රෙද්දසෙන් බැන්නා වගේ ඊට යනවා එහා ලෝකෙට ඔන්න තියනවා එහා ලෝකෙ ඉතින් මේක ගහන්න ඕනේ නැහැ නේද හරි වීඩියෝ එකක් ඉතින් ඊසි හරිද ඔය ස්කිල් මම මේක ගහන්නේ නැහැ ඊට ටික ගහන්නේ නැහැ කොහොමද ගහන්නේ මම ගහන්නේ බලන්න අප්ඩේට් උත් කරලා තියෙන්නේ මේවා ඉතින් ඊසි බලන්න මේවා මොනවද අප්ඩේට් කරන්න තියෙන්නේ මොනවද මේ ඉතින් guys ඕකත් අප්ඩේට් කරා ඉතින් ආයේ ගහන්න හිතෙන්නේ නැහැ මේක මම අර සිටුව එකක් ගේන්නේ නැහැ අර ෂිවන් එක ආයේ ගේන්නේ නැහැ අදින් පස්සේ වෙනදා විදිහටම සාමාන්‍ය විදිහට වැඩි කරලා යන්න බලනවා ඉතින් guys මේ මොකද්ද අලුත් වෙනසක් තියෙන නිසා පොඩ්ඩක් දැන් දවස් පොඩ්ඩක් අර එක දෙක නෙමෙයි සති දෙක මේ පොඩ්ඩක් අර වීඩියෝ දාන්න විදිය පරක්කු වෙනවා ගණන් ගන්න එපා ඉවසලා ඉන්න channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න පුළුවන් නම් තව කට්ටියට ෂෙයා කරන්න ඕක 300 ගහන්න ඕනේ 300 ගහනවා කොහොමද දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ ගහයි මම හිතන්නේ ගහයි ඉතින් ඒකටත් ඕනේ ඒ නිසා කැඩෙන්නේ නැතුව ඉන්න ඊට පස්සේ දැන් ඔය අලුත් වැඩෙන් පස්සේ කොහොම හරි මම ඔය තවත් අලුත් වැඩක් ගේනවා. ඒ කියන්නේ අලුත් වැඩෙන් පස්සේ තවත් අලුත් වැඩක් ගේනවා. ඒ කියන්නේ Mortal Kombat කොහොම හරි ගහන්න බලමු. ගේමක් දෙමු. මේ තව සුපිරි ගේම් වගේ ගේමු. ඔයාලා හිතන්නේ නැති දෙයක් වෙන්න යන්නේ. හැදිලා ඉන්න. එහෙනම් කොල්ලෝ තවත් තීරෙන් හම්බ වෙනවා. අද වීඩියෝෙන් යනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා. බයි බයි.